උත්පත්ති 3 වන පරිච්ඡේදය. මනුෂ්‍යයා පරීක්ෂා කරනු ලැබීම සහ පාපයට වැටීම. සර්පයා වනාහි ස්වාමි වූ දෙවියන් වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් නැසීය. ස්ත්‍රීද උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන. එහෙත් දෙවියන් වහන්සේ නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අත ගසන්ටවත් එපා යයි කීසේකැයි සර්පයාට කීවාය. සර්පයාද නුඹලා ඇත්තටම නසින්නේ නැත. මක් නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකැයි ස්ත්‍රීට කීය. ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශා විය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය. ඈ තමා සමග සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය. ඔහුද කෑවේය. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරි තමන් නග්නව සිටි බව ඔවුහු දැනගත්තෝය. ඔවුහු අත්තික්කා කොළ මහා තමන්ට ඉනවැසුම් සාදාගත්තෝය. ඉක්බිති දිවා භාගයේ සිසිල් වේලේ ස්වාමි වූ දෙවියන් වහන්සේ උයනෙහි සක්මන් කරන ශබ්දය ඔවුන්ට ඇසුනේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමි වූ දෙවියන් වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය. ස්වාමි වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින් නුඹ කොහේදැයි ඔහුට කීසේක. ඔහු මට ඔබ වහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් බයපත්ව සැඟවුණෙමි කීය. උන්වහන්සේ නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥා කළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක. මනුෂ්‍යයාද මා සමග සිටින්ට ඔබ වහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය. මමද කෑවෙමි කීය. ස්වාමි වූ දෙවියන් වහන්සේ නුඹ කළ මේ දෙය මොකදැයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද සර්පයා මා රැවටුවේය. මම කෑවෙමි කීවාය. එවිට ස්වාමි වූ දෙවියන් වහන්සේ සර්පයාට කතා කොට තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාපලත් දෙක්ක. තෝ බඩගාමින් තාගේ ජීවිතයේ සියලු දවස්වල දූල්ලි කන්නේය. මම තා සහ ස්ත්‍රිය අතරෙහි තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහි යයි කීසේක. උන්වහන්සේ ස්ත්‍රියට කතා කොට නුඹේ ශෝකය හා ගැබ් ගැනීම බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. නුඹ වේදනා සහිතව දරුවන් වදන්නේය. නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය. ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේ යයි කීසේක. උන්වහන්සේ ආදම්ට කතා කොට නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන් දී නොකන්ට මා අනකල ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාප ලද්දීය. නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නේය. එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය. නුඹ වනයේ පලා කන්නේය. නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් එය හැරී යනතෙක් නුඹේ මුහුණේ දහදියෙන් යුක්තව කෑම කන්නේය. මක් නිසාද නුඹ දූවිල්ලට හැරී යන්නේය යයි කීසේක. මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මව් හේයින් ඈට ඒව යන නම තැබීය. ස්වාමි වූ දෙවියන් වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇඳවූසේක. තවද ස්වාමි වූ දෙවියන් වහන්සේ බලව මනුෂ්‍යයා යහපත හා නපුර දැන ගැනීමට අපගෙන් කෙනෙකු මෙන් උනේය. දැනුදු ඔහු තමාගේ අත දිගු කොට ජීවන වෘක්ෂයනුත් ගෙන ආ සදාකාලයටම ජීවත් නොවන පිණිසය කියා යම් භූමියකින් ඔහු ගන්නා ලදද එය වචනය පිණිස ස්වාමි වූ දෙවියන් වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිට කළ සේක. මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරින් කිරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නා වූ ගිනිමය වූ කඩුවක්ද පිහිට වූ සේක.